ඔයගොල්ලෝ කවදා හරි තට්ටු දෙකේ ට්‍රේන් එක ගිහිල්ලා තියෙනවද? ඉතින් අද අපි ස්පේන් වල මැඩ්‍රිඩ් සිටි එකේ ඉඳන් සරගෝසා කියන ලස්සන සිටි එකට යන්න ස්පේන් වල තියෙන ඩබල් ඩෙකර් ට්‍රේන් එකක් තෝරගත්තා. ඉතින් මෙන්න මේක තමයි අද අපි ගමන් කරන ට්‍රේන් එක. ඉතින් දැක්ක ගාම වෙනසක් පේනව නේද? නෝමල් ට්‍රේන් එකකට වඩා ටිකක් උසයි. ඉතින් මේකේ හේතුව තමයි මේක ඩබල් ඩෙකර් ට්‍රේන් එකක් වෙන එක. ඒ කියන්නේ මගින්ට ඉහළ තට්ටුවකුයි පහළ තට්ටුවකුයි දෙකක් තියෙනවා. ඉතින් අපි ට්‍රේන් එක ඇතුළට ගිහින් බැලුවොත් ඇතුළ වෙන තැනම දකුණු පැත්තේ තියෙනවා බාත්රූම් එකක්. ඊට පස්සේ වම් පැත්තේ තියෙනවා ඔයගොල්ලෝගේ ලැගේජ් එහෙම දාන්න පුළුවන් එකක්. ඒ වගේම මෙතනින් තමයි යන්න තියෙන්නේ පල්ලෙහා තට්ටුවේ සීට් වලට. මෙතනින් තියෙනවා උඩ තට්ටුවට යන්න පඩි පෙළ. ලස්සන පඩි පෙළක් හොඳට ඩිසයින් කරලා තියෙනවා. ඉතින් අපි නම් මේ සැරේ උඩ තට්ටුවේ සීට් එකක් තමයි තෝරගත්තේ. ඉතින් පහින්ද තියෙන්නේ මේ තියෙන්නේ උඩ තට්ටුවේ තියෙන බාත්රූම් එක. සාමාන්‍යයෙන් හැම කෝච් එකකටම එක බාත්රූම් එකක් ගානේ වගේවත් තියෙනවා. ඉතින් අපි ගියපු ට්‍රේන් එකේ කෝචස් 16ක් තිබුණා. ඉතින් මේකේ දෙපැත්තේ තමයි සීට්ස් වලට යන්න තියෙන්නේ. තියෙනවා දොරක් යන්නේ පැත්තට. ඉතින් ෂීට් නම් එච්චර ප්‍රීමියම් ලුක් එකක් නෑ, පොඩ්ඩක් පරණ ෂීට් වගේක් තියෙන්නේ. හැබැයි කම්ෆර්ටබල් යන්න පුළුවන්. මෙතන තියෙනවා ඊට පස්සේ තව ස්ටෝරේජ් රූම් එකක් ඕගොල්ලෝගේ බඩු දාන්න. ඊළඟ මෙන්න මේ වගේ තැනක් තියෙනවා. ඕගොල්ලන්ට ඔෆිස් රූම් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. එතන charge කරගන්න පුළුවන්. පෝට් එකක් තියෙනවා. ඊට පස්සේ ලයිට් එකක් තියෙනවා. ඉතින් ඔෆිස් එක වගේ වැඩ කර කර යන්න පුළුවන් කාට හරි තමන්ගේ ගමන ඉවර වෙනකම්ම. ඉතින් මේ තියෙන අපේ ෂීට් එක ළඟ තියෙන පෝට් එක. ඉතින් මේකෙනුත් අපිට charge කරගන්න පුළුවන් අපේ devices. ඒ වගේම උඩ තියෙනවා compartment එක. අපේ bags එහෙම දාන්න පුළුවන් තැනක්. ඉතින් ඒව දාන්න පුළුවන්. ඒ වගේම මෙතන light එකක් තියෙනවා. switch on කරන්න පුළුවන්, switch off කරන්න පුළුවන්. ඒ වගේම AC කවුළු තියෙනවා. ඉතින් තමන්ට ඕන වෙලාවට ඒක adjust කරගන්න පුළුවන් AC එක එහෙම. මේ තමයි අපේ ගමන ආරම්භ කරපු මැඩ්‍රිඩ් වල තියෙන අටෝච කියන ස්ටේෂන් එක. ඉතින් මෙතන ඉඳන් තමයි සාමාන්‍යයෙන් ස්පේන් වල හැමතැනටම වගේ ට්‍රේන්ස් පටන් ගන්න. විශේෂයෙන්ම high speed trains. ඉතින් මේක බැලුවොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ටිකක් විතර එයාපෝට් ටයිප් එකට තමයි හදලා තියෙන්නේ. ඉතින් මෙතන ස්ක්‍රීන් දාලා තියෙනවා ඔයගොල්ලන්ට හැම ට්‍රේන් එකකම විස්තර දාලා. ඒ වගේම ඔයගොල්ලන්ට පොඩ වටපිට බලනකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති. සාමාන්‍යයෙන් තියෙනවා හැම ජාතියකම වගේ shops. අර අපේ duty free වල තියෙන shops වගේ. අන්න පුළුවන්. ඊළඟට ඇඳුම් ගන්න ඕන නම් ඇඳුම් ගන්න පුළුවන්. තව එක දේවල් තියෙනවා. සුපර් මාකට් තියෙනවා. ඉතින් හැමදේම වගේ තියෙනවා. කෑම ජාති ගන්න ඕන කෑම ජාති ගන්න පුළුවන්. ඇඳුම් ගන්න පුළුවන්. එයාපෝට් එකම තමයි. వాటి ఉన్నది బిస్కెట్ තේනවද? එකට යන්න තියෙන්නේ 7ට 26 ඉතින් තමයි යන්න තියෙන්නේ. අපිට යන්න තියෙන්නේ මෙන්න මේ 7 එකේ. බෑ ගන්න එපා. අම්මා ඉන්නව වෙන එක. තාම ට්‍රේන් එක ඇවිල්ලා නැහැ 7ට. ආව ගමන් අපිට යන්න පුළුවන්. ඉතින් මේ ස්ටේෂන් එකෙත් එක එක ගේට්ස් තියෙනවා. මේ ස්ක්‍රීන් වල ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොන ට්‍රේන් එක මොන ගේට් එකටද එන්නේ කියලා. ඉතින් ඒ ගේට් එක තෝරගෙන ඊට පස්සේ යන්න පුළුවන්. ඒ වගේම ඉතින් ළමයින්ට ඇවිදින්න කරන්න, සෙල්ලම් කරන්න ඕන තරම් ඉඩ තියෙනවා ඉතින් මේ ස්ටේෂන් එක ඇතුලේ. අද අනිත් පැත්තට යන්න. මේ ගමන යන්නේ ඉතින් අපි නම් තෝරගත්තේ උඩ තට්ටුවේ සීට් එකක්. මොකද මේ මුළු ගමන පුරාම අපිට ලස්සනට views බලා ගන්න පුළුවන් නිසා. මේකේ ඉඳගෙන යද්දී නම් normal train එකකට වඩා ටිකක් වෙනස් feeling එකක් තමයි දැනෙන්නේ. especially මේකේ උඩ තට්ටුවේ window seat එකක් ළඟ ඉඳගෙන යනකොට පාර දෙපැත්තේ තියෙන දර්ශනය හොඳින් බලා ගන්න පුළුවන්. ඇත්තටම මේක ට්‍රේන් ගමනකට වඩා නිකන් අර අපි සයිට් සීන් එක්ස්පීරියන්ස් එක ගොඩක් වැඩි එකක් තමයි පේන්නම් කරන්නේ. උඩට බලා ගන්න පුළුවන් තවත් ට්‍රේන් එකක් යනවා. what
මැඩ්‍රිඩ් කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් කාර්යබහුල නගරයක්. ඉතින් මේකේ ට්‍රේන් එක යනකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ මැඩ්‍රිඩ් නගරේ තියෙන කාර්යබහුල පරිසරය ටිකෙන් ටික ඇති වෙලා නෝමල් ස්පේන් ගම්බද ප්‍රදේශවල තියෙන ලස්සන දර්ශන ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් එහාට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ දර්ශන ටික. මේ දර්ශන බලා ගන්න ඕන හින්දා තමයි අපිට මේ ගමන ඇත්තටම එක ඩෙස්ටිනේෂන් එකක් විතරක් නෙවෙයි. මේක ගොඩක් එක්ස්පීරියන්ස් එකක් ගන්න හින්දාම තමයි අපි උඩට සීට් එකක් වෙන් කරලා තියාගත්තේ. ඉතින් මේ වීඩියෝ එකට ඒ වගේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වීඩියෝස් ටිකක් දාලා තියෙනවා. පරිසරයේ වීඩියෝස් ටික. ඉතින් මේ ටික බලාගෙන මම ඔයගොල්ලන්ට කියන්න මෙන්න මේ ට්‍රේන් එකේ ඉතිහාසය පොඩ්ඩක්. ඉතින් අද අපි යන ට්‍රේන් එක ඇත්තටම උයිගෝ ඉස්පානා කියලා තමයි භාවිතා වෙන්නේ. ඉතින් මේක ඩබල් ඩෙකර් හයි ස්පීඩ් ට්‍රේන් එකක්. ඉතින් මේක මුලින්ම හදලා තියෙන්නේ ෆ්‍රෙන්ච් TGV යුරෝ ඩුප්ලෙක්ස් ට්‍රේන් මොඩල් එක පදනම් කරගෙන. ඉතින් මේක ස්පේන් වල සාමාන්‍යයෙන් ලෝ කොස්ට් හයි ස්පීඩ් රේල් සේවාවක් ලබා දෙන තුන්ගයක් කියලා තමයි සඳහන් වෙන්නේ. සාමාන්‍යයෙන් මේ ට්‍රේන් එක එකපාරට 600ක් 650 පැසෙන්ජර්ස් ළඟ යන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම මේක නෝමල් බජට් එයාලයින් එකක් තමයි ඇති වෙන්නේ. ඉතින් පැය දෙකකට විතර පස්සේ අපි ආවා සරගෝසා ස්ටේෂන් නගරයට. ඉතින් මේ ස්ටේෂන් එක මාරම ලස්සන ස්ටේෂන් එකක්. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම දැකලා තියෙන ගොඩක්ම පිරිසිදුම ලස්සනම ස්ටේෂන් එකක්. හොඳට වාඩි වෙන්න හැම ඉඩ තියෙනවා. පේන. වැඩි දුර යන්න වෙන්නේ. වාව් ලස්සනයි ඒක නම් ඇත්තටම. පිරිසිදුවට තියෙනවානේ. අර පැත්තේ තියෙන කඩද දන්නේ නැහැ හැබැයි. ලස්සන බලන්න. බලන්න zoom කරලා. කඩද තියෙන්නේ. ඒ වගේනේ. හොඳයි. ඉතින් තමයි ට්‍රේන් එක යන්නේ. ට්‍රේන් ට්‍රැක් තියෙනවා ගොඩක්. රතන් ට්‍රේන් එක නවත්තලා තියෙන්නේ. අතන තියෙනවා හොටෙල් රෝස්ටා සරගෝසා කියලා. කියන්නේ මේක ඇතුළේම හොටෙල් එකක් ඇති සමහරට එන කට්ටියට නවතින්නේ එහෙම. ක්ලොක් එකක් තියෙනවා. වෙලාව 11යි වෙලාව. එතනක් තියෙන එක. මේ තියෙන්නේ වොෂ්රූම් එක. මෙතන මේකට සල්ලි ගෙවලා යන්න ඕන. මෙතනින් තමයි ටැක්සි වලට යන්නේ. කොටෙන් මිනික් කොටෙන්. කො. ඉතින් අපි ඒ වෙලාවේ යනකොට 11 වගේ වෙලා හිටිය නිසා අපරයක් දෙන්න. ගොඩක් අය හිටියේ නැහැ. පොඩක් පාළුවට වගේ ගිහිල්ලා දිනුනේ. අන්තිම කෝච්චි ටික තමයි යන්නේ දවසේ. ඒක නිසා මෙහෙනුත් යන්න පුළුවන්. ඉතින් මේක බැලුවොතින් දැන් 3-4කින් මේ එළියට යන්න සහ ඇතුළට එන්න තියෙනවා දොරවල්. ඔක ඇඳ ගන්න මේක. ඇඳ ගන්නවා. සවුදි මේක දාගන්න. වලින් අපේ නිරංජලක් අපිට එවලා තිබුණා කැබ් එකක්. ඒක අහුවෙයි දන්නේ මේකට. ඉතින් ඔයගොල්ලන් දැන් බලා ගන්න පුළුවන් සරගෝසා වල නයිට් ලයිෆ් එක කොහොමද කියලා. ඉතින් රැට මෙන්න මේ වගේ view එකක් තමයි සරගෝසා කියන සිටි එකේ තියෙන්නේ. ඉතින් දවල්ට මීට වඩා හාත්පසින්ම වෙනස්. ඉතින් සරගෝසා කියන්නේ ගොඩක් පෞරාණික නගරයක් මේ ස්පේන් වල තියෙනවා. ඉතින් මුලින්ම මේක රෝමාන් කට්ටිය මෙහෙ ඇවිල්ලා අල්ල ගන්නකොට තමයි මේක ගොඩනගලා තියෙන්නේ. ඊට පස්සේ මුස්ලිම්වරු, ඊට පස්සේ ක්‍රිස්තියානිවරු, ඊට පස්සේ යුදෙව්වෝ මේ නගරේ පාලනය කරලා තියෙනවා. ඉතින් මේ නගරේ පොඩක් එහෙට මෙහෙට ඇවිදිනකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ හැම පාලනය කරපු අධිරාජ්‍යයකටම අදාළ වෙ ස්ට්‍රක්චර්ස්, ඒ වගේම ආකිටෙක්චර්ස් ඒවා මේකේ තාමත් ඉතිරි වෙලා තියෙනවා. ඉතින් අපේ ඊළඟ වීඩියෝ එකෙන් අපි ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ වගේ ඉතිරි වෙලා තියෙන ස්ට්‍රක්චර්ස්, ආකිටෙක්චර්ස් කොහොමද තියෙන්නේ කියලා. ඇත්තටම දැන් අපි මෙතන ඉඳන් කිලෝමීටර් 24ක් දුර තියෙන ලාමුවෙලා කියන ගමට තමයි යන්නේ. ඉතින් ඒ තමයි නිරංජලක සහ එයාගේ ෆැමිලි එක ජීවත් වෙන්නේ. ඉතින් අපි අද යන්නේ ඒගොල්ලෝගේ ගෙදරට.
කවදා හරි කවුරු හරි සරගොස්සා එන්න ඉන්නවනම් හෝ සරගොස්සා ඇවිල්ලා ජීවත් වෙන්න බලාගෙන ඉන්නවනම් ඒගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මෙහි රාත්‍රී කාලේ කොයි වගේද කියලා. මොකද මේක මේ අපි ගියේ සිකුරාදා රෑක. ඉතින් සාමාන්‍යයෙන් සිකුරාදා රෑ කියන්නේ මැඩ්‍රිඩ් බාසිලෝනා ඔය වගේ සිටි වල නම් සාමාන්‍යයෙන් හෙනග ගොඩාක් ඉන්න වෙලාවක්. ඒ වුණාට මෙහි මම දැක්ක ටිකේ පේන්න හිටියේ නැහැ වැඩි සෙනඟක්. ඉතින් ඕගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඕගොල්ලෝ කවදා හරි මේක විසිට් කරන්න එනවා නම් හරි ජීවත් වෙන්න එනවා නම් හරි සාමාන්‍ය නයිට් ලයිෆ් එක මොන වගේද කියලා. ඉතින් ඇත්තටම මෙහෙම නෙවෙයි වෙන්න පුළුවන් සමහර විට ඒ වගේ ඩෙසිග්නේටඩ් ඒරියා ඇති සෙනඟ ගැවසෙන සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් අපි ඒක ගැන ඉස්සරහටත් හොයලා බලමු. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් දැන් මෙහි නයිට් විව් එක පොඩ්ඩක් බලාගෙන යන්න මේ වීඩියෝ එකේ. El mío creo que marca al 100% o 480 y pico, no, sí, por ahí 490, ahora no me juro porque no lo cargo siempre al 100%. ඉතින් ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් අපි සර්වෝසි ඉඳන් එනකොට ආපු ට්‍රේන් එකේ පොඩි ක්ලිප්ස් ටිකක්. ඉතින් මෙන්න මේ වගේ සීට්ස් තමයි තිබුණේ. තමයි අපි ආපු ට්‍රේන් එක මේ එතන තමයි ට්‍රේන් ඔක්කොම නවත්තන්නේ. මෙතන ගහලා තියෙන Uber කියලා එතනින් තමයි එළියට යන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් මේවා එනකොට හරි ලේසි මෙන්න තියෙන නිසා නැත්තම් ඉතින් ඇවිදගෙන යන්න ඕන ගොඩක් දුර. ඒ වගේම මේ තියෙන්නේ අටෝචා ස්ටේෂන් එක මැඩ්‍රිඩ් වල. මේ ඇවිල්ලා තියෙන ඔක්කොම ට්‍රේන් මෙතන නවත්තලා තියෙනවා රැට. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. යාඩ් එක වගේ නවත්තලා තියෙනවා.